Hi guys, මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ වෙනස්ම විදිහේ chicken recipe එකක්. ඒකට ඕන වෙනවා ඉස්සෙල්ලම තඹගත්තු chicken. මේකට කහයි ගම්මිරිස් චුට්ටකුයි ලුණු චුට්ටකුයි දාලා ඉස්සෙල්ලා වතුරෙන් තඹ ගන්න. ඊට පස්සේ pan එකට තෙල් ටිකක් දාලා මම ඉස්සෙල්ලා ලුණු ටිකක් දාගත්තා. මොකද මට උයන්න පිළිවෙලක් නැහැ. මට ඕන කැම ටික කොහොම හරි රසට හදාගන්න විතරයි. ඉතින් ලුණු ටික චුට්ටක් ටෙම්පරා දුන්නාට පස්සේ ඉඟුරු සුදු ලුණු ටික දාගත්තා. ඒ ටිකත් හොඳට තෙල් එකේ ටෙම්පරාදු කරගන්න. ලුණු ටික හොඳට ටිකක් රන්වන් පාට වෙනකම් බෙදගන්න. ඉඟුරු වලයි සුදු ලුණු වලයි අමුසොඳ යනකම්. ඊට පස්සේ මම මේකට අබෑට ටිකක් එකතු කරනවා. ඊට පස්සේ ඒකත් තෙල් ටිකේ හොඳට කවලම් කරගන්න. මෙතෙන්දි මට කියන්න අමතක වුණා අපි chicken ටික තඹගත්තු වතුර ටික විසික් කරන්නේ නැහැ. ඒක අයින් කරගන්න ඕන. මොකද ඒක අපිට අන්තිමට ඕන වෙනවා. ඊට පස්සේ මම එනසල් කරාබු නැටි එකතු කරනවා. ඒ ටිකත් හොඳට ටෙම්පරාදු කරගන්න. තෙල් ටිකක් මදි වගේ දැනුන නිසා මම තව තෙල් ටිකක් ඇඩ් කරනවා. ඊට පස්සේ අපි කලින් තඹගත්තු chicken ටික එකට එකතු කරලා ඒ ටිකත් අර ලුණු ටිකේ හොඳට මික්ස් කර ගන්නවා. අපිට මේ chicken recipe එකට තව ඕන වෙනවා මාළු මිරිස්, තක්කාලි, ඒ දෙකත් කපලා පැත්තකින් තියාගන්න. chicken ටිකක් රන්වන් පාට වුණාට පස්සේ කපාගත්තු මාළු මිරිස් ටික තක්කාලි එකතු කරලා ඒකත් චුට්ටක් මික්ස් කරගන්න. දැන් chicken ටික මාළු මිරිස් තක්කාලි හොඳට ටෙම්පරාදු වෙනකන් තියලා අපි අරන් තියාගත්තු මස් ටික තඹපු වතුර ටික මේ වෙලාවේදී ඇඩ් කරගන්න. ඊට පස්සේ අවශ්‍ය නම් තව ගම්මිරිස් කුඩු ටිකක් ලුණු එකතු කරලා රස බලන්න තියෙනවා.